අයබෝන් කියල පිළිගන්නවා ඔයාලා හැමෝම අද වීඩියෝ එකට. ඉතින් අද වීඩියෝගෙන් කතා කරන්න යන්නේ වන්නස්බට් එකේ ඇවියට කියන ගේම් එකේ කොහොමද අපි ලෝන් රවුන්ඩ් එකක් අඳුරගන්නේ කියන එක සම්බන්ධයෙන් තමයි අද වීඩියෝගෙන් කතා කරන්න යන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පොඩි දෙයක් මතක් කරනවා. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් ඕල් දාලා තියාගන්න. මොකද මේ වගේ වටින වීඩියෝ එකක් දාපු සැනින් ඕගලන්ගේ ළඟටම ගෙන්වා ගැනීමේ හැකියාව තියෙන නිසා. ඉතින් ලෝන් රවුන්ඩ් එකක් අඳුර ගන්නවා නම් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තියෙනවා. ඒක මොකක්ද කියලා කිව්වොත් අනිවාර්යෙන් ඔයා මෙතනින් පහලට ගියාට පස්සේ මෙතන තියෙනවා ඕල් බෙට් කියලා. මෙතනින් පහලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඕල් බෙට් කියලා තියෙනවා. එතනින් ඔයා টොප් එක දාලා මෙතනින් දවස් අපිට දාන්න පුළුවන් රවුන්ඩ්ස් වලට ගියාට පස්සේ ඩේ මන්ත් ඉයර් කියලා. මෙතනින් ඩේ එක දාලා දවසේ කොහොමද ලෝන් රවුන්ඩ් එක රන් වෙලා තියෙන්නේ කියලා ඔයාලට යට ඩේට් ඇන්ඩ් ටයිම් කියන එක යටතේ පහල බලාගන්න පුළුවන්. දවසත් එක්ක වෙලාවත් එක්ක කොහොමද ගිහිල්ලා තියෙන්නේ කියලා 2025 පස්වෙනි මාසේ 10 21යි 16ට 8634ක් ගිහිල්ලා තියෙන ලෝන් රවුන්ඩ් එක මේ විදිහට බලාගන්න පුළුවන්. එතකොට 2025 පස්වෙනි මාසේ 10 16යි 31 මේ විදිහට 4282ක් ගිහිලා තියෙනවා. මේ විදිහට ඔයාලට මෙතන අනිවාර්යෙන් ප්ලේ කරන්න කලින් ඕගොල්ලෝ දවස් ඒ කියන්නේ දවස් ගානේ මෙතන ස්ක්‍රීන්ෂොට් ගහගෙන දවස් ගානේ ලොග් වෙලා බලන්න කොහොමද රන් වෙන්නේ කියලා ගේම් එක. ඒ ටයිම් වලටම අනිත් දවසෙත් ගිහිල්ලා තියෙනවද ලෝන් රවුන්ඩ් කියන එක ඕගොල්ලෝ මෙතනින් බලලා ස්ටඩි කරන්න. ප්ලේ කරන්න කලින් ස්ටඩි කරන්න. අනිවාර්යෙන්ම ඔයගලන්ට ලෝන් රවුන්ඩ් එකක් අල්ලන්න පුළුවන්. මෙතන අනිවාර්යෙන් ස්ටඩි කරන්න. මෙතන සාමාන්‍යයෙන් උදේ පාන්දර සාමාන්‍යයෙන් 7 8 9 වගේ අතර අනිවාර්යෙන් ලෝන් රවුන්ඩ් ගිහිල්ලා තියෙනවා. ඒක ඔයාලා ස්ටඩි කරන්න. මට මෙතන ස්ටඩි කරනකොට සෙට් වුණ දෙයක් තමයි ඒක. ඔයා ඒ විදිහට බලන්න. අනිවාර්යෙන්ම කියන හැමදාම යන්නෙත් නෑ. හැබැයි සතියේ වැඩි දවසක් අනිවාර්යෙන්ම ලෝන් රවුන්ඩ් උදේ 8 7 9 අතර අනිවාර්යෙන් යනවා. ඒ වගේම හවස 4 5 අතරත් සාමාන්‍යයෙන් ලෝන් රවුන්ඩ් යන වෙලාවල් තියෙනවා. ඉතින් මෙතන බල් අයිඩියා එකක් ගන්න. මෙතන බල් අයිඩියා එකක් ගත්තා කියන්නේ සාමාන්‍යයෙන් අනිවාර්යෙන් ඕගොල්ලන්ට ලෝන් රවුන්ඩ් එක අල්ලන්න පුළුවන්. ඉතින් මෙතන පහලට යනකොට ඔයගලන්ට බලාගන්න පුළුවන් 20.31කට ගිහිල්ලා තිනවා 300 ගාණක්. එතකොට 7.20ට ගිහිල්ලා තිනවා 2.30 කියන්නේ 232ක් ගිහිල්ලා තිනවා රවුන්ඩ් එක. එතකොට 19යි පහට ගිහිල්ලා තිනවා 214ක්. එතකොට මෙතන පහලට යනකොට 7.9ට ගිහිල්ලා තිනවා 162ක්. මේ ආකාරයට අපිට බලා ගන්න පුළුවන්. 7යි 8යි 9යි අතර ඒ කියන්නේ ඒ පැයේ ඒ පැය තුළ 7යි 8යි පැය තුළ සාමාන්‍යයෙන් කොච්චරක් ගිහිල්ලා තියෙනවද කියන එක ඔයගොල්ලෝ බලලා ස්ටඩි කරන්න. ඊට පස්සේ අනිත් දවසෙත් ඒ පැය තුළ කොච්චරක් යනවද කියන එක ස්ටඩි කරන්න. ස්ටඩි කරලා කන්ෆර්මේෂන් එකක් ගන්න ඔයගොල්ලෝ බෙට් කරන එක සම්බන්ධයෙන්. ඒකෙන් අනිවාර්යෙන් ඔයගලන්ට ලොකු නොලෙජ් එකක් ගන්න පුළුවන්. මේක ස්ටඩි කරන එක තුලින් මේ ඔයගොල්ලෝ ඉතින් මේක අනිවාර්යෙන් බෙට් කරන්න කලින් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම බලන්න. අද දවසේ ගිය ටිකත් මම මේ විදිහටම දාන්නම් ඉස්සරහට. ඉතින් මම අද දවසේ ඒ ගිහිල්ලා තියෙන රවුන්ඩ් එකක් පෙන්නන්නම්. මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. අයිඩියා එකක් ගන්න පුළුවන්. ඊයේ දවසේ ගිය ටිකත් එක්ක අද දවසෙත් ඒ ටයිම් වලම ගිහිල්ලා තියෙනවද කියන එක මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඒ කියපු විදිහටම ගිහිල්ලා තියෙනවා මෙතන. අද 2025 පස්වෙනි මාසේ 11 8:48ට ගිහිල්ලා තියෙනවා 1910ක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එතකොට 8යි 16ට ගිහිල්ලා තියෙනවා 310ක්. 8යි 9ට ගිහිල්ලා තියෙනවා 294ක්. ඔය වගේ ගිහිල්ලා තියෙනවා 9යි 13ට ගිහිල්ලා තියෙනවා 109ක්. එතකොට 9යි 15ට ගිහිල්ලා තියෙනවා 78ක්. අද එච්චර ලොකු ලෝන් රවුන්ඩ් ගිහිල්ලා නැහැ. සාමාන්‍යයෙන් අද තාම ලෝන් රවුන්ඩ් දීලා නැහැ. දීලා තියෙන්නේ උදේ 8 තමයි දෙනවා නම් දීලා තියෙන්නේ. 8:48ට දීලා තියෙනවා. ඒ වගේ බලා ගන්න පුළුවන් 1910ක්. ඒක තමයි ලෝන් රවුන්ඩ් එක ගිහිල්ලා තියෙන්නේ. පහල ටික පොඩි ලෝන් රවුන්ඩ් තමයි ගිහිල්ලා තියෙන්නේ. 9යි 13ට ගිහිල්ලා තිනවා. ඒ වගේ 9යි 15ට ගිහිල්ලා තිනවා. මං කියපු දේ ඒ කියන්නේ දවස් ගානේ දැන් මං ඊයේ දවසත් පෙන්නුවා. කියන්නේ අද දවසත් පෙන්නුවා. කියන්නේ ඊයේ දවසේ ගිහිල්ලා තියෙන ටික පෙන්නුවා. අද දවසේ ගිහිල්ලා තියෙන ටික පෙන්නුවා. එතකොට මේකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන්. බලන්න ඔක්කොම ටයිම් ටික කියන්නේ සාමාන්‍යයෙන් 8ට ගිහිල්ලා තියෙනවා. දැන් දවස් දෙකක් 8ට ගිහිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ බලන්න ඉස්සරහට එන දවස් වලත් මේ විදිහට දවස් 3-4ක් යයිද කියලා. යයිද කියලා බලලා දැන් 8ට අද ලෝන් රවුන්ඩ් එකක් දීලා නැහනේ. ඒක නිසා ආපහු
අද හවසට සාමාන්‍යයෙන් 4 අනිවාරෙන් ලෝන් රවුන්් ඩක් යන්න පුළුවන් අනිවාරෙන් කියලා කියන්න සාමාන්‍යෙන් යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා එක දවල් යයිද කියලා කියන්නත් බෑ සාමාන්‍යෙන් යන්න ඕනි මොකද උදේ දීලනෑ කියන්න අනිවාරෙන් ලෝන් රවුන්් ඩක් දෙන්න ඕනි එන්න එක ඔගොලො උල්විතියාගන්න ඒක ගොල්ලොන් ස්ටඩි කරන්න ස්ටඩි කරට පස්ස ඔගලන්ට තේරේ ලෝන් රවුන්් ඩක් කොහොමද අල්ලන්න ඕනි කියන එක සම්බන්ධින් තේරෙයි ඒක නොලෙජ්ජක්කේ යෝගොල්ලන්ටත් ඒක ඒ විදිරක් කරන්න මේ අනිවාරෙන්ම මතක් කරලා මේක බලන්න මේක බල්ලෙ වෙල්ලා අයිඩිය එකක් ගන්න කොහොමද ගේම කරන්වෙන්න කියන එක සම්බන්ධින් සිගනල් ලෝටරන් රැපටෙන් එපා ඒව තනිකරවරු ඒවගේ දෙවල් කරන්න පුළුවන්න අනිවාරෙන් ඒගොල්ලන්ට සල්ලි දීලා සිගනල් විකරන්න ඕන්නෑ මේ මොකද ඒගොල්ලන්ට මේකින් බිට් කරන්න පුළුවන්න මිනිස්සුන්ගේ සල්ලි ඉල්ලන්න ඕන්නෑ මේක මැච්චක් ගාගන්න පුළුවන් තමන් තනියෙන් මැච්ච එකක් ගාගන්න බලන්න අනිවාරෙන් මේක මේටික ස්ටඩි කරා කියන්න නිවාරෙන් ඔඩත් තනින් මැච්චක් ගාගන්න පුළුවන් අනුන්ගේ සිගනල් විශ්වාස කරන්න යන්න එපා තමන්ගේ තියෙන සල්ලිත් නැතිවෙයි මට ඒක තමයි කියන්න තියෙන්නේ ඒක නිසා ඕගොල්ලෝ මේක ස්ටඩී කරලා ඔයාලට මොනහරි ප්‍රශ්නයක් තියෙනවා මාව කන්ටැක්ට් කරගන්න පුළුවන් මගේ නම්බර් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් ඒකෙන් මාව කන්ටැක්ට් කරගන්නත් පුළුවන් මේ මැච් එකක් ගහන්න බලන්න තමන් තනියෙන් තමන් වෙන කවුරුවත් විශ්වාස කරන්න යන්න එපා ඒක තමයි මට කියන්න තියෙන්නේ මම මේ වගේ ටයිම් සෙට් කරගෙන ගත්ත වීඩියෝස් ටිකක් මම ඉස්සරහට දාන්නම් ස්ක්‍රීන් රෙකෝඩ් එකත් ඒ ටිකක් බලන්න ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔන්න සාමාන්‍යයෙන් මම ටයිම් එකක් සෙට් කරගෙන බෙට් කරපු ස්ක්‍රීන් රෙකෝඩ් එකක් තමයි මම මේ දාලා තියෙන්නේ මේක ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම ප්ලේ කරන්නේ කොහොමද කියලා ඉතින් ඕගොල්ලන්ටත් අර වගේ අයිඩියා එකක් අරගෙන ගිය ටයිම් එකක් සෙට් කරගෙන ඒ කියන්නේ අනිත් දවස් එක කියන්නේ දිගටම ඒ දවස්වල ගිහිල්ලා තිනවද කියලා අයිඩියා එකක් අරගෙන ඉවරලා බේට් කරන්න පුළුවන් සාමාන්‍යයෙන් ලොකු කැපිටල් එකක් දාලා සෙල්ලම් කරන කෙනෙක්ට තමයි මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්නේ මොකද පොඩි කැපිටල් එකක් දාලා සෙල්ලම් කරන කෙනෙක්ට මෙට්‍රික් එක යූස් කරන්න බෑ මොකද මේ ඒගොල්ලෝ මෙට්‍රික් යූස් කරන්න යන්න එපා මොකද ඒගොල්ලෝ ටාගට් එක තියාගන්න පොඩි කැපිටල් එකක් දාගන්න කෙනෙක් සාමාන්‍යයෙන් රුපියල් 1000ක් දාගන්න කෙනෙක් සාමාන්‍යයෙන් රුපියල් 40 දෙයක් වගේ දාලා බෙට් කරන්න ටාගට් එක තියාගන්න එකක් දුර යවන්න අනිත් එක සාමාන්‍ය ගානකින් කඩා ගන්න බලන්න සාමාන්‍ය මෙතන තියෙන්නේ රුපියල් උඩට මම 500ක් දාගත්ත එකක් එතකොට යටට රුපියල් 1000ක් දාගත්ත එකක් සාමාන්‍යයෙන් යට එක සාමාන්‍යයෙන් 1.50න් වගේ ගන්නවා try එකක් දෙන්න මොකද එතකොට උඩ 500 සේව් වෙනවා එතකොට උඩ තියෙන්නේ තනිකර ප්‍රොෆිට් එක විතරයි එතකොට ඒක බය නැතුව දුර යවන්න මොකද අර වගේ ටයිම් සෙට් කරගත්තොත් අනිවාර්යෙන්ම ඔයගලන්ට ඒක දුර යවන්න පුළුවන්. ඔයාගේ අනිවාර්යෙන් account එක උඩට අප් කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. එහෙම කරන්න. මොකද යටට 1000ක් දාගෙන උඩට 500ක් දාගන්න ලොකුවට සෙල්ලම් කරන කට්ටියට තමයි මම මේක කියන්නේ. පොඩියට සෙල්ලම් කරන කට්ටිය 40න් වගේ සෙල්ලම් කරන්න බලන්න. ලොකුවට සෙල්ලම් කරන කට්ටිය ලෝන් රවුන්ඩ් එක අල්ලන්න බලන් ඉන්න කට්ටියට මම මේ කියන්නේ මේ විදිහට ප්ලේ කරන්න බලන්න. කිසිම වෙලාවක තමන් account එකට දාගන්න ගාන තියෙනවනේ account එකට දාගන්න ගාන සාමාන්‍ය account එකට දාගන්න amount එක account එකෙන් අඩු වෙන්න තියන්න එපා කිසිම මොහොතක මේ විදිහට bet කරන්න බලන්න සාමාන්‍ය උඩට 500ක් දාගෙන යටට 1000ක් දාගෙන එකක් සාමාන්‍යයෙන් 1.50න් වගේ කඩලා අනිත් එක profit එක සාමාන්‍යයෙන් දුර යවන්න බලන්න එතකොට දාපු ගාන save වෙන නිසා එතකොට එහෙම කරන්න බලන්න මොකද account එකේ main balance එක අඩු කරගන්න බලන්න එපා මොකද අඩු කරගත්තොත් තේරුමක් නැහැ අතට මේක play කරන එක මේකෙන් win එකක් ගන්න බැයි නම් play කරන එක ඇත්තටම තේරුමක් නැහැ ඒක නිසා ඔයගොල්ලෝ lost වෙන්න මේක play කරන්න එපා main දාගත්ත main balance එක හරි බේරගෙන මේකෙන් කීයක් හරි හොයාගෙන මේකට මත අරින්න බලන්න මොකද තමන් ණය වෙලා සල්ලි දාගන්න එපා ඒක මට කියන්න ඕනි ඒක මම ඉස්සර වීඩියෝ වලත් කිව්වා ණය වෙලා සල්ලි දාගන්න එපා තමන්ට වැඩිපුර තියෙන කීයක් හරි දාගෙන මේකෙන් earn කරලා මේකේ සල්ලි මේකට මත අරින්න මම දැන් මේ ස්ක්‍රීන් රෙකෝඩ් එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ මේකේ හොයපු සල්ලි ලෝන් රවුන්ඩ් එකක් අල්ලගෙන මේකට මත අරපු වීඩියෝ එකක් තමයි මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ ඒක නිසා මට බය නැතුව බෙට් කරන්න පුළුවන් මොකද මේකෙන් ප්‍රොෆිට් කරපු සල්ලි මේකටම අතහැරලා ලෝන් රවුන්ඩ් එකක් අල්ලගත්ත කියන්නේ සාමාන්‍යයෙන් ලොකු වින් එකකට ගියා කියන්නේ සාමාන්‍යයෙන් ලක්ෂ 5ක් හොයාගත්ත
ඉතින් සමන් වැඩිපුර කියක් හරි ඒ කියන්නේ සාමාන්‍ය මේ බෙට් කරලා මේ විදිහට බෙට් කරලා සමන් ලක්ෂ 3ක් විතර හොයාගත්තා කියලා හිතන්නකෝ. තමන්ට ඊට පස්සේ ආයෙ ඒ account එකට දාගන්න සල්ලි ඇදලා මේකට දාගෙන ආයෙ loan round එක අල්ලන්න ඉවලෙම අල්ලන්න එහෙම ගියොත් තමයි ගොඩක් කට්ටිය lost වෙන්නේ. මොකද ගොඩක් මිනිස්සු වැඩි හරියක් lost වෙන්නේ මේක සල්ලි හදිස්සි. ඒ කියන්නේ මිනිසුන්ට සල්ලි හදිස්සි නිසා තමයි. ඒ කියන්නේ ශනික සල්ලි ඕනි. මිනිසුන්ට ශනික සල්ලි හොයන මාර්ගයක් විදිහට මේක සමහර කට්ටිය මේක යස් කරනවා. එහෙම යස් කරන්න එපා. ශනික සල්ලි හොයන්න නම් මේකෙන් බෑ. ඇත්තම කියන්න ඕනි මේක අනිවාර්ය. ඉතින් මේකේ මේ වගේ ටයිම් සෙට් කරගෙන අර වගේ මං කියපු විදිහට අතන ටොප් සාමාන්‍යයෙන් ලෝන් රවුන්ඩ් දවසේ ගිහිල්ලා තියෙන කොහොමද කියලා බලලා අයිඩියා එකක් අරගෙන බෙට් කරන්න. ඊට පස්සේ ඔයාලටත් පුළුවන් ලෝන් රවුන්ඩ් එකක් අල්ලගන්න. දැන් මම මේකේ බෙට් කරලා ලෝන් රවුන්ඩ් එකක් අල්ලලා දින්න උනාට මට මේක මිස් වෙනවා. මට මේක ගන්න බැරි වෙනවා. උනාට මේ විදිහටත් ඕගලන්ට අල්ලන්න පුළුවන් කියන අයිඩියා එක දෙන්න තමයි මම මේ වීඩියෝ එක වැඩියක් දැම්මේ. මේක ගන්න බැරි වෙන අවස්ථාවක් තමයි මෙතන තියෙන්නේ. මේ අවුලක් නෑ. කොහොම හරි ලෝන් රවුන්ඩ් එක අල්ලන්න පුළුවන්. බැරි නෑ. අර වගේ අයිඩියා එකක් ගන්න. මේකේ ටාගට් එක තියාගත්තේ මෙතන 500න් ගන්න බැරි වුණා ඒක. ඉතින් එහෙම තමයි මේ එහෙම නැති වෙන වෙලාවල් තියෙනවා. කොහොම හරි account එකේ අපි තියාගන්න ගාන තියෙනවනේ. ඒ ගාන හරි බේරගෙන ලෝන් රවුන්ඩ් එකක් අල්ලන්න try එකක් දෙන්න. ඊට පස්සේ ලෝන් රවුන්ඩ් එක වුණොත් අනිවාර්යෙන් ලොකු වින් එකකට යන්න පුළුවන්. ඒක ඉතින් අනිවාර්යෙන්ම කරන්න පුළුවන්. ඒක කරන්න කලින් ඔයාලා කරන්න ඕනි දෙයක් තමයි අතන ස්ටඩි එකට ඕගොල්ලෝ මං කියපු විදිහට අතන රවුන්ඩ් වලට ගිහිල්ලා ඩේ එකට දාලා බලන්න. නැත්නම් අවුරුද්ද ඊයේකට හරි දාලා බලන්න ගිහිල්ලා තියෙන්නේ කොහොමද ඉස්සෙල්ලා දවස්වල වැඩි හරියක් ගිහිල්ලා තියෙන ටයිම් ලෝන් රවුන්ඩ් වැඩි හරියක් ඒ ටයිම් වලටම ගිහිල්ලා තිනවද හැම දවසකම වගේ ගිහිල්ලා තියෙනවද කියන එක බලලා ඔගොල්ලෝ මේකට සල්ලි දාගෙන බෙට් කරන්න. එකපාරට බෙට් කරන්න යන්න එපා. සල්ලි හදිස්සියට දාගෙන ඉවරලා සල්ලි හදිස්සියට බෙට් කරන්න එපා. මේක වෙලාව අරගෙන අනිවාර්යෙන් බෙට් කරන්න ඕනි. වෙලාව අරගෙන බෙට් කරොත් අනිවාර්යෙන් බිග් වින් එකකට යන්න පුළුවන්. ඕගොල්ලන්ට මම contact number එක දාලා තියන්නම් description එකේ. අපේ WhatsApp group link එකක් දාලා තියන්නම්. ඒකෙත් හොඳ time set වුණාම අපි play කරන ගමන් ඉන්නකොට අපි අනිවාර්යෙන් ඕගොල්ලන්ට කියනවා time හොඳයි කියලා play කරගන්න කියලා. ඒකත් මතක් කරනවා. අපි හරහා deposit withdraw කරගන්නත් පුළුවන්. ඒකත් මතක් කරන්න ඕනේ. ඕනෑම ගාණක් ඩිපෝසිට් කරගන්නත් පුළුවන්. ඒ වගේම ඕනෑම අන්ලිමිට් විඩ්‍රෝල් එකක් අපි හරහා ලබා ගන්නත් පුළුවන්. කිසිම ෆ්‍රී එකක් කැපෙන්නේ නැහැ. ඒකත් මතක් කරන්න ඕනි. මේකේ තියෙන වීඩියෝ එකේ මං යටට 1000ක් දාගෙන උඩට 500ක් දාගෙන 1,50න් කෑෂ් අවුට් කරලා ඉතුරු ප්‍රොෆිට් එක 500 තනිකර ප්‍රොෆිට් එක දුර යවන වීඩියෝ එකක් තමයි තියෙන්නේ. ස්ක්‍රීන් රෙකෝඩ් එකත් මේකත් බලලා අයිඩියා එකක් ගන්න. මේ වීඩියෝ එක දැම්මේ මේ වගේ ඔයගොල්ලන්ටත් ලෝන් රවුන්ඩ් එකක් අල්ලන්න පුළුවන් කියන එක අයිඩියා එකක් දෙන්න තමයි. ඉතින් මේ වගේ කරන්න ශනික සල්ලි හොයන කට්ටිය මේකට යොමු වෙන්න එපා. ඇත්තටම තේරුම් ගන්න ශනික සල්ලි හොයන්න මේකෙන් පොඩ්ඩක් අමාරුයි. මේක අනිවාර්යෙන් බලලා ස්ටඩි කරලා කරන්න ඕන වැඩක්. ස්ටඩි කරොත් වින් එක ගන්න පුළුවන්. නැත්නම් තමන් ගතේ දින සල්ලි සේරම නැති වෙන්නත් පුළුවන්. ඒකත් මතක් කරගන්න ඕනි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමුවෙන බලාපොරොත්තු වෙන අතර සමු ගන්නවා. ඔයාලා හැමෝටම ජය වේවා.